පොතට පොත දාලා දුවන කලාවේ අපේ කොල්ලොන්ට නැතුවම බැරි බයික් එකක් තමයි අද අපි මේ ගෙනාවේ. අයිබෝවන්. වාහන මාස්ටර් ක්ලාස් සීරීස් එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ ලංකාවේ පාරවල් වල අලුත් පෙරලියක් කරන්න එන බජාජ් පල්සර් NS 400G එක ගැන. ගොඩක් අය අහන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ ඉන්දියන් 400 එන්ජිමට අපේ ලේවලටම කාවැදිලා තියෙන ජපාන් 400cc තාක්ෂණයට අභියෝග කරන්න පුළුවන්ද කියන එක. අද අපි කිසිම පක්ෂපාතී බවක් නැතුව මේකේ ඇතුළාන්තය සහ සියුම් තාක්ෂණික කොටස් ගැන 100%ක් නිවැරදි විග්‍රහයක් කරමු. මුලින්ම අපි එන්ජිමේ තාක්ෂණය දිහා බැලුවොත් මේකේ තියෙන්නේ 373.27cc liquid cooled DOHC single cylinder එන්ජිමක්. මේ එන්ජිමෙන් හෝස් පවර් 40කට ආසන්න බලයක්, ඒ කියන්නේ 40 PS ප්‍රමාණයක් සහ නිව්ටන් මීටර් 35ක උපරිම ව්‍යාවර්තයක් නිපදවනවා. සාමාන්‍යයෙන් CB 400 එකක් වගේ පැරණි ජපාන් ඉන්ලයින් 4 එන්ජිමක් හෝස් පවර් 53ක් විතර දුන්නට ඒ උපරිම බලය ගන්න නම් 12000-14000 අතර ඉහළ RPM එකකට එන්ජිම රෙව් කරන්න ඕනේ. හැබැයි මේ NS 400 එකේ තියෙන ලොකු සිංගල් සිලින්ඩරේ නිසා 1500ක් වගේ RPM එකකදී මේකේ පීක් ටෝක් එක නිපද වෙනවා විතරක් නෙමෙයි, බොහොම ලෝ RPM රේන්ජ් එකේ ඉඳන්ම පාරට අවශ්‍ය යූසබල් ටෝක් එක ලබා දෙනවා. ඒ කියන්නේ ට්‍රැෆික් එකේදී හරි එකපාරටම ඉස්සර කරන්න හරි ඇක්සලරේටර් එක කරකවනකොට ක්‍රමානුකූලව සහ ශක්තිමත්ව මේකේ බලය රෝදෙට සම්ප්‍රේෂණය වෙනවා. මේ පවර් එක රෝදෙට යවන්න මේකට වේග 6ක ගියර් බොක්ස් එකක් දීලා තියෙනවා. මෙතනදී කතා කරන්න ඕන විශේෂ තාක්ෂණයක් තමයි මේකේ තියෙන ඇසිස්ට් ඇන්ඩ් ස්ලිපර් ක්ලච් පද්ධතිය. සාමාන්‍යයෙන් වේගයෙන් ගිහින් එකපාරටම ගියර් එකක් ඩවුන් කරොත් බෑක් ටෝක් එක වැඩි වෙලා පස්ස රෝදේ ලිස්සලා යන්න තියෙන ඉඩකඩ වැඩි. හැබැයි මේ ස්ලිපර් ක්ලච් තාක්ෂණය මගින් ඒ බෑක් ටෝක් එක ලිමිට් කරලා වීල් හොප් වෙන එක සහ ලිස්සන එක සැලකිය යුතු මට්ටමකින් අඩු කරමින් බයික් එකේ ස්ටේබිලිටි එක විශාල වශයෙන් වැඩි දියුණු කරනවා. බයික් එකේ බැලන්ස් එක සහ හැසිරීම ගැන බැලුවොත් පල්සර් සීරීස් එකේ එන සුප්‍රසිද්ධ පෙරිමීටර් ෆ්‍රේම් එක තමයි මේකටත් යොදාගෙන තියෙන්නේ. ඒ වගේම බයික් එකේ ඉස්සරහට මිලිමීටර් 43ක විශාල අප්සයිඩ් ඩවුන්, එහෙමත් නැත්නම් USD ෆෝක්ස් ලබා දීලා තියෙනවා. බයික් එකේ බර කේන්ද්‍රය, ඒ කියන්නේ මාස් සෙන්ට්‍රලයිසේෂන් එක සාර්ථක කරගන්න මේකේ එන්ජින් ප්ලේස්මන්ට් එක, ෆ්‍රේම් ජියොමෙට්‍රි එක වගේම යටින්ම පිහිටවල තියෙන අන්ඩර්බිලි එක්සෝස්ට් එකත් ගොඩක් දුරට උදව් වෙනවා. බ්‍රේක් ගැන කතා කරොත් ඉස්සරහට මිලිමීටර්